හෙලෝ කොහොමද ඔගොල්ල හැමෝම අදත් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් මං හිතනවා ඔගොල්ල හැමෝම හොඳින් නැති කියලා. මේ කෙවුණු සෙනසුරාදා සහ ඉරිදා දවස් දෙක. ඒ සෙනසුරාදා ගොඩාක් ලස්සනට ඉර පායලා තිබුණා. වෙනද වගේම ගෙදර වැඩ ටිකත් මම උදේම ඉවර කරගත්තා. ඉතින් මට පොඩි බඩු වගේක් ගෙදරට ගන්නත් තිබුණ හින්දා මම මේ උදේම ලැහැස්ති වෙන්නේ ගිහිල්ලා ඒ ටිකත් අරගෙනම එන්න. උදේ කොච්චර හොඳට ඉර පායලා තිබුණත් මම එළියට බහින්න යද්දී හොඳටම කළු වෙලා ටිකක් වැහැලත් වගේ ඒ මදිවට හොඳටම සීතලයි. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැනේ. දැන් යන්න ගත්ත ගමන යන්නත් වෙනවනේ. ඒ හින්දා ඔන්න ඔහේ කමක් නැහැ කියලා මම මගේ ගමන යන්න පිටත් වුණා. අපේ ගෙවල් ළඟ ඉඳලා මම මේ යන සුපර් මාකට් එකට තියෙන්නේ ගොඩාක් පොඩි දුරක්. විනාඩි 2ක් 3ක් වගේ පයින් යන්න ඕනේ. එතනම තියෙනවා පාලමක්. ඒ පාලම යට තමයි මේ සත්තු ඉන්නේ. එතන ගොඩාක් පරවියෝයි තාරාවෝ ඉන්නවා. ඉතින් මම පොඩ්ඩක් වෙලා ඉඳලා එයාලවත් ටිකක් බලලම ගියා. මේ සුපර් මාකට් එකේ බේකරි එකකුත් තියෙනවා. ඉතින් මට හිතුණා මොනවා හරි කන්නත් අරගෙනම ගියා නම් හොඳයි කියලා. මම මේ ඉන්න නගරය ගොඩාක් කඳු වලින් වට වුණ ගොඩාක් ලස්සන නගරයක්. කඳු වැටියෙන් තමයි මේ නගරේ ගොඩාක් ලස්සන කරන්නේ. මම ඔයගලන්ට එන ගමනුත් පෙන්වන එක. සීතලෙම පයින්වත් ගිහින් ඇවිල්ලා ගෙදර ආව ගමම මම මේ ලැහැස්ති වෙන්නේ. ඊයේ රෑ භාගෙට බලලා ඉවරන ෆිල්ම් එකක් තියෙනවා. ඒකත් බලන්න ඕනේ. ඒකත් බලලා ටිකක් ටීවී එකත් බලලා රෙස්ට් එකේ ඉඳලා හැමෝම හදන වයිරල් චීස් කේක් එක හදන්න. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ මේ චීස් කේක් එක හදන්න ගොඩාක් ලේසි කියලා. අපිට මේක හදන්න ඕන වෙන්නේ ඔරිජිනල් රෙසිපි එකේ විදිහට නම් ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකයි. මේ ප්ලේන් ග්‍රීක් යෝගට් එකකුයි මේ බිස්කොෆ් බිස්කට් එකයි විතරයි. හැබැයි මම අද මේ දෙකට අමතරව තව උඩින් පොඩි ඩ්‍රෙසින් එකක් යූස් කරනවා. ඊට අමතර මම දැකලා තියෙනවා TikTok එකේ තියෙනවා අපේ ලංකාවේ අය යූස් කරනවා මේකට normal yogurt සහ nice biscuit මාරි බිස්කට් ඒ දෙකත් යොදාගෙන ඒගොල්ලෝ හදනම දැක්කා. ගොඩක් අය කියනවා nice biscuit වලින් හදද්දිත් මේක ගොඩක් රසයි කියලා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් බිස්කොෆ් හොයාගන්න අමාරු නම් සහ ග්‍රීක් යෝගට් හොයාගන්න අමාරු නම් ඒ විදිහට try කරලා බලන්න. ඔරිජිනල් රෙසිපි එකේ විදිහට ඒක මම හදාගෙන ඊට උඩින් චොක්ලට් එකක් මෙල්ට් කරලා මේ විදිහට දාගත්තා. මොකද මම එච්චර මාස නෑ මේ ග්‍රීක් යෝගට් වලට. මොකද ඒකේ හරීම ඇඹුල් රහක් නෙන්නේ අපේ ලංකාවේ යෝගට් එක තරම් ගොඩක් රස නැහැනේ. ඉතින් ඊට පස්සේ ඔක්කොම ඉවර කරලා එක වහන්න බලද්දි වහන්න බෑ. මොකද ඒක ෆුල් වෙලා. ඊට පස්සේ කවර් එකකින් වහලා ඒක මම ෆ්‍රිජ් එකට දැම්මා. පැය 15ක් අපි මේක ෆ්‍රිජ් එකේ තියාගන්න ඕනේ. ගොඩක් හවස් වලක් තිබුණ හින්දා මම හිතුවා මේ ගමම්ම රැට කෑම එකත් හදාගත්තා නම් හොඳයි කියලා. අද මම රැට හදන්න යන්නේ බිරියානි එකක්. ඉතින් මේ විදිහට තමයි මම මගේ ක්‍රමයට බිරියානි එක හදාගත්තේ. මේ විදිහට රසට බිරියානි එකත් හදාගෙන හොඳ බාත් එකකුත් අරගෙන මගේ සෙනසුරාදා දවස මම මේ විදිහට අවසන් කෙරුවා. වෙනද වගේ නෙමෙයි මේ ඉරිදා දවස. අද ගොඩාක් කාර්යබහුල දවසක්. මොකද මට අද බඩු වගේක් ගන්නත් එළියට යන්න ඕනේ. ඒ වගේම මම අද මගේ යාළුවෙකුගේ ගෙදරත් යනවා. ඉතින් මම එහෙ යන්න කලින් අද මේ ලැහැස්ති වෙන්නේ ලේසියෙන්ම හදන්න පුළුවන් පේස්ට්‍රි එකක් හදාගන්න ශ්‍රී ලංකන් රසට. උලින්ම මම අර විදිහට පේස්ට් එක හදාගත්තා. හදාගෙන කඩෙන් පෆ් පේස්ට්‍රි ෂීට් එකක් ගෙනල්ලා මේ විදිහට ඒක 6කට කපාගෙන දැන් ඒක oven එකේ බේක් වෙන්න දාන්න යන්නේ. මේ විදිහට හදාගෙන බිත්තරයක් බීට් කරගෙන මේක උඩින් ගාපුවාම අපිට ගොඩාක් ලස්සන කලර් එකක් මේ පේස්ට්‍රි එකට ගන්න පුළුවන්. oven එකේ උඩයටයි දෙකම on කරලා සෙල්සියස් අංශක 180ට 10 minutes preheat කරගත්තට පස්සේ තමයි මම tray එක oven එක ඇතුළට දාගත්තේ. බලන්න දැන් ගොඩක් ලස්සන කලර් එකක් අපිට ඇවිල්ලා තියෙනවානේ. මේ විනාඩි 10කට පස්සේ මම ආයෙත් බිත්තරකින් ටිකක් ගාගෙන විනාඩි 2ක් විතර ආපහු බේක් කර ගන්නවා. ඉතින් මේ විදිහට තමයි මට මගේ පේස්ට්‍රීස් ටික හදාගන්න පුළුවන් උනේ. ඒ වැඩත් එහෙම ඉවර වුණාට පස්සේ මම අද මට යන්න තියෙන ගමන යන්න පිටත් වුණා.
දෙයක්වත් ගන්න තිබුණ හින්දා මම යාළුවගේ ගෙදරටත් ගිහිල්ලා shopping කරන්න ආවා. මේ රටේ අය දැන් ඉඳන්ම ලැහැස්ති වෙන විදිය ඊස්ටර් එකට. ඊස්ටර් එක අප්‍රේල් මාසේ තිබුණත් ඒගොල්ලෝ දැම්මම ඒකට රෙඩි වෙනවා. මේ තියෙන වැලන්ටයින්ස් ඩේ එකට. පෙබරවාරි මාසේ තියෙන හින්දා ඒකටත් මේගොල්ලෝ දැම්මම රෙඩි වෙනවා. ඉතින් මගේ වැඩ ටිකත් ඉවර කරගෙන මම බස් එකෙන්ම ආපහු ගෙදර එන්න පිටත් වුණා. මේ වෙලාවේ රෑ 7ට වගේ ඇති. ගෙදර ඇවිල්ලා ටිකක් රෙස්ට් එකේ ඉඳලා වොෂ් එකක් දාලා රට කාලා හැම මම දැන් මේ ලැහැස්ති වෙන්නේ චීස් කේක් එකේ රස බලන්න. සාමාන්‍ය චීස් කේක් එකක් තරම්ම රස නැති වුණත් මේකෙත් වෙනස්ම රසක් තියෙනවා ඇත්තටම. මං හිතන්නේ මේ චීස් කේක් එක ගොඩක් හෙල්දි ඇති. ඉතින් ඕගොල්ලන්ටත් මේකේ රස බලන්න කැමති නම් මේ විදිහට හදලා try කරලා බලන්න. ගොඩක් ස්තුතියි අදත් මාත් එක්ක එකතු වුණ ඕගොල්ලෝ හැමෝටම. ඉතින් ආයෙත් අපේ වීඩියෝ එකකින් හම්බෙනකන් ඕගොල්ලෝ හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.